කියලා කියන්නේ. එහෙනම් හේතුඵල ආපහු ඵල හේතුඵල ওই විදියට මේ සංසාර චක්‍රය ගොඩ නැගෙනවා. ඒක නිසා මේකේ අවසානයේදී කියන මේක කරත්ත රෝදයක් වගේ ඒ කියන්නේ කොනක් පටක් නැතුව මේක කැරකෙමින් යනවා. ඕකට තමයි අපි අහුවෙලා ඉන්නේ. ඕකම දැන් මම පෙන්නවා කර්ම විපාක චක්‍රය කියලා කියන්නේත් ඕකයි. ඕකේ අනිත් පිටුව පෙරලන්න. බලන්නකෝ ඒකේ පෙන්නන්නේ කොහොමද කියලා. කර්ම විපාක. බලන්නකෝ අතීත භවය. අතීත භවය කියලා කියන්නේ කර්ම රාශිය. එහෙනම් අතීත භවයේ කර්ම මං හැදුව පහක්. ඒ පහ නෙමෙයිද බලන්න තියෙන අවිද්‍යාව, සංඛාර, තණ්හා, උපාදාන භව. බලන්න. ඒකමයි තියෙන්නේ. ඊට පස්සේ අතීතයේ කර්ම රාශිය නිසා වර්තමානයේ විපාක රාශියක් ආවා. මොනවද විපාක? විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. දැක්කද? එතකොට ඊට පස්සේ වර්තමානයේ ආයි කර්ම ටිකක් හදනවා. ඒකෙන් නතර වෙන්නේ නැහැ. ඒ විපාක වලින් නතර වෙන්නේ නැහැ. ඇයි නතර වෙන්නේ නැත්තේ? ආශ්‍රව තාම සංසිඳිලා නෑ මගේ. ඒ නිසා ඒ විපාක වලට මං ආයි තණ්හා කරනවා නම් අනිවාර්යෙන් උපාදාන භව වෙනවා. ඒත් එක්කම තණ්හාව ඇති උනේ ඇයි? අවිද්‍යා සංකාර නිසා. එහෙනම් ඒ පහ ආවා. ඊට පස්සේ ආපහු මං හේතු ටිකක් මේ භවෙත් හදලා ඉවරයි. ඒ හේතුවට අනුකූලව මං නැවත උපදින්න වෙනවා. මට නැවත උපතක් හම්බ වෙනවා. ඒ ටික තමයි විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියලා එන්නේ. පැහැදිලිනේ? හරි. ඔන්න ඒක දැන් බලන්නකො සංසාර චක්‍රයේ කිව්වත් කර්ම විපාක චක්‍රයේ කිව්වත් එකයි. දෙකම එකයි. දෙකම එක කතාව. දැන් මම ඔයගොල්ලෝගෙන් අහුව ප්‍රශ්නයක්. මේ කියන සංදි තුන ගැට ගහන්නේ කවුද? මේ සංදි තුන ගැට ගහන්නේ කවුද? කවුද මේ සංදි තුන ගැට ගහන්නේ? එයා මේ ගැට ගැහිම නොකරනම් මේ සංසාර ප්‍රවෘත්ති යන්නේ නැහැ. කවුද? ආශ්‍රව. මෙයා මේක මේකට ගැට ගහන්නේ ආශ්‍රව වලින්. මෙයා මේකට ගැට ගහන්නේ ආශ්‍රව වලින්. ඒ කියන්නේ ක්ලේශ, කෙලෙස්. ආශ්‍රව කිව්වත් කෙලෙස් කිව්වත් එකම කතාව. ක්ලේශ ධර්ම වලින්, කෙලෙස් වලින්. එහෙනම් මේ සංදි තුන එකතු කරලා මේ කතාව කැඩෙන්නේ නැතු වෙන්න සංසාර ගමන ගෙනියන්නේ සංසාර ප්‍රවෘත්ති කර්ම විපාක චක්‍රය දීර්ඝව ගෙනියන්නේ කෙලෙස් වලින්. ඒක නිසා අපිට නැවත චක්‍රයක් ගොඩනගන්න පුළුවන්. කෙලෙස් මේ පද ටික දාලා මේක ඇතුලේ කෙලෙස් වලට වෙනම කොටසක් බෙදන්න පුළුවන්. කර්ම වලට වෙනම කොටසක් බෙදන්න පුළුවන්. විපාක වලට වෙනම කොටසක් බෙදලා මේ 12 නැවත කොටස් තුනකට කඩන්න පුළුවන්. ඒක පර්යායක්. දැන් ඔය පටලව ගන්න එපා. දැන් ඒ බුදුහාමුදුරු පෙන්නන විවිධ පැති. දැන් නැත්නම් ඒ පාර ආයෙ ගිහිල්ලා තේරුන්නේ නැහැ කියයි ඒක. දැන් මේ කියන්නේ තව පැත්තක්. දැන් ඒක කියන්නේ ගිහාම පැටලෙනවා දැන් ඒ පාර. දැන් ඉස්සෙල්ලාම ආපහු යන්න මුලට. දැන් අපි ඉස්සෙල්ලා මේ කිව්වේ මොකද්ද? සංසාර චක්‍රය. ඒ සංසාර චක්‍රය කියන්නේම කර්ම විපාකනේ. එතෙ අපි මේ ගැට ගහිලා ඉන්නේ. ඒතර කර්ම විපාක චක්‍රයේ ගැට ගහලා තියන්නේ කවුද? කෙලෙස් වලින්. ඒක නිසා බුදුහාමුදුරු තවත් මේක පැහැදිලි කරන්න වෙනවා. එහෙනම් මේ ටිකම කෙලෙස් වලට කොටසක් දානවා, කර්ම වලට කොටසක් දානවා, විපාක වලට කොටසක් දානවා. අයි කර්ම විපාක ගැට ගහලා තියෙන කෙලෙස් වලින්නේ. අන්න ඒක පෙන්නනවා මෙතන කතාවේ. මේ තියෙන ඊළඟ වෘත්තයට යන්න. ත්‍රිවෘත්තය කියලා පෙන්වන්නේ මේ. පැහැදිලි නේද? ඒක අපි ලියාගමු මේ ටික මකඩවා දැන් ඔන්න ත්‍රිවෘත්තය. දැන් මේ දැන් මොනවද මේ විවිධ පැති විවිධ කෝණ වලින් පෙන්නනවා. ඕගොල්ලෝට තේරෙන මට්ටමින් ගන්න තේරෙන්නේ නැත්නම් ඔක අතහැරලා මේ ඕගොල්ලෝට හිතනවා නම් සංසාර චක්‍රේ කර්ම විපාක චක්‍රේ දෙක ඇති. අරක ඕණ්ඩය කියලා ඒක අතහැරලා දානවා. ඉතින් මේ පොතේ තියෙන හින්දා මම උගන්වනවා ඉතින් මෙන්න මෙහෙමත් ගන්න පුළුවන්. ඒගොල්ලෝට නිකන් හිතන්න. එක කොටසක් තමයි ක්ලේශ. ඒ කෙලෙස් වලින් ගැට ගහන්නේ. එහෙනම් ඔන්න පළවෙනියම දැම්ම ක්ලේශ. මේක ක්ලේශ කිව්වත් එකයි ආශ්‍රව කිව්වත් එකයි. දෙකම එකයි එහෙනම් මේකේ එක කොටසක් මේ 12න් පද 12ක් තියෙනවනේ. 12න් කොටසක් කෙලෙස්.
ඒ කෙලෙස් වලින් ගැට ගන්න කර්ම තියෙනවා. ඒ කර්ම එක පැත්තකින් පෙන්නනවා. ඒ කෙලෙස් වලින් ගැට ගහපු කර්මත් එක්ක ගොඩ නැගෙන විපාක තියෙනවා. ඔන්න බුදුහාමුදුරු පෙන්නනවා කෙලෙස් තමයි කියනවා මෙන්න මේවා. මොනවද කෙලෙස්? අවිද්‍යාවයි අවිද්‍යා තණ්හා උපාදාන. ඔන්න ඔය තුන් දෙනා දානවා ඒ ගොඩට. ඉතින් මේක එක පෙන්නන පැත්ත. එහෙනම් මෙන්න මේ කියන අංග 12න් අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයි දානවා වාග්ය දෙනවාද කෙලෙස් කියලා. ඒ මේ කතාවට සාපේක්ෂව. ඒතර කෙලෙස් තියෙන්නේ මේ තුන විතරද? නෑ කෙලෙස් ගත්තාම මාත්‍රකාව පුළුල්. මේ කියන කතාවට අනුකූලව මේක ඇතුලේ තියෙන කෙලෙස් ධර්ම තුනයි. ඒ තුන් දෙනාව දැම්මා. එතකොට කර්ම ගත්තාම කර්ම දැම්මා සංඛාර සහ කර්ම භව. කර්ම භව. සංඛාර සහ කර්ම භව. මොකද මේ කර්ම භව කතාව? අපි දන්නවා භව කියන එක අපි කොටස් දෙකකට බෙදුවා. කර්ම භව සහ උප්පත්ති භව. කර්ම භව තමයි කර්ම, උප්පත්ති භව තමයි විපාක. ඒ කර්ම කියන එක තමයි කර්ම කියන එකට මෙතන භව කොටස් දෙකෙන් කර්ම භව කීක දැම්ම මෙතනට. හැදෙන්නේ නේද? ඊට පස්සේ විපාක කොටසට දැම්මා. ඇයි කර්ම කියන්නේ සංඛාරනේ නේද? එවනේ කර්ම පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනෙන්ජාපි සංඛාර ඔය කියන ඔක්කොම සංඛාර ටික තමයි මේ. ඒවා තමයි කර්ම. ඒතකොට මේ කර්ම භව කියන කතාවත් මේක ඇතුලේ තියෙන භවකකින් කොටසක් මෙතනට ආවා. ඉතුරු ඔක්කොම ටික විපාක. මොනවද ඉතුරු ඔක්කොම ටික? ඔන්න දැන් ලියාගෙන යන්න විඥාන විපාකය. ඒ කියන්නේ විඥාන. ඊට පස්සේ නාම රූප සලායතන පස්ස වේදනා වේදනා තව තියෙනවා උප්පත්ති භවයි මේක දැන් මෙතනට දාත යන්නේ. ඇයි දැන් කර්ම භව මෙතනට දැම්මම නම් උප්පත්ති භව විපාක වලට දාත යයි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා ඈ. හරි. ඒක අහන්න බලන්න නේ. උප්පත්ති භව ඊට පස්සේ තව මොනවාද? ජාති ජරා මරණ. ඔය ඔක්කොම මොනවද විපාක? ඔක්කොම විපාක.